वर्ष 1965 සැප්තැම්බර් මාස 29 වන දින උනාලේ කුඩා ග්‍රාමයේ විලියම් මහතා හා මැනිකේ මැතිණියන්ට සහෝදර සහෝදරියන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ 6 වන දරුවා ලෙස උපත ලබන මෙතුමා නමින් ලයනල් ජයතිලක නම් විය. ලයනල් ජයතිලකයන් හට සහෝදරයන් 6 දෙනෙකු හා සහෝදරියන් 30 දෙනෙකු සිටි අතර කුඩා කල සිටම කටකාරමේ දරුවා සමාජ සේවා කටයුතුවලට දෙමාපිය උරුමයෙන්ම නැඹුරු වන්නට විය. ලයනල් ජයතිලකයන් තම ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා මුලින්ම පිවිසෙන්නේ උනාලේ කනිෂ්ඨ විද්‍යාලයටයි. ඒ වර්ෂ 1971 දීය. පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සඳහා පොල්ගහවෙල විද්‍යාලයට ඇතුළත් වෙයි. ඉන්පසු 8 ශ්‍රේණිය සඳහා මෙතුමා මහසෙන් ජාතික පාසලට ඇතුළත් වන්නේ වර්ෂ 1979 දීය. ඉන්පසු දිගන්නෑව මහා විද්‍යාලයෙන් 11 ශ්‍රේණිය අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපන කටයුතු සඳහා ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වන මෙතුමා කුඩා කල සිටම අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය බාහිර කටයුතුවලටද සුවිශේෂිත දක්ෂතා පෙන්වූ දැවැන්ත චරිතයක් විය. ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයේදී ශිෂ්‍ය නායක තනතුරටද වරම් ලැබූ මෙතුමා ජීවිතයේ නේකවිධ පරිච්ඡේදයන් වලදී තම නායකත්ව කුසලතා උත්ප්‍රේෂණය කිරීමෙහිලා ජන්මාන්තර සමත්කම්ලාභියෙකු විය. කුඩා කල සිටම වොලිබෝල් ක්‍රීඩාවේ අති දක්ෂයෙකු වූ මෙතුමා එකල තරුණ තරුණියන්ගේ සිත් තුළ නමගිය වොලිබෝල් ක්‍රීඩකයෙක්ද විය. සදා නොමැකෙන සොඳුරු මතකයන්ගෙන් ගෙතුණු 13 වසරක තම පාසල් දිවියට සමුදුන් ලයනල් ජයතිලකයන් වෘත්තිකයෙකු ලෙස තම කුළුඳුල් පියවර තබනුයේ වර්ෂ 1987 දී ගමුදාවේ සුපර්වයිසර්වරයෙකු ලෙසටයි. මෙතුමාට තම ජීවිතය ඔපමට්ටම් කර ගැනීම සඳහා නොනිමි අත්දැකීම් සම්භාරයක් ප්‍රක්ෂේපණය වනුයේ මේ කාලය තුළදී. අතීත නමගිය දේශපාලඥයන් ඇසුරු කරමින් ඒ අත්දැකීම් තුළින් තම අනාගතය ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කරයි. වර්ෂ 1989 දී ගම්මුදාවට ආයුබෝවන් කියූ මෙතුමා වර්ෂ 1990 ජූනි මාස 1 වන දින තරුණ සේවා සභාවට එක් වෙයි. තරුණ සේවා සභාව හරහා තම නායකත්ව කුසලතා උද්දීපනය කරගන්නා මෙතුමා තම ප්‍රදේශීය අභිවෘද්ධිය තකා සිය දහදිය බින්දිති වගුරන්නට විය. වර්ෂ 1994 නොවැම්බර් මාස 1 වන දින ලයනල් ජයතිලකයන් උපගුරුවරයෙකු ලෙස කොටවෙහෙර මහා විද්‍යාලයට එක්වන්නේ මේ කාලය අතරතුරදී. එහිදී ප්‍රාථමික ගුරුවරයෙකු ලෙස සේවය කළ මෙතුමා අහිංසක දරුවන්ගේ නෙත්තුග පාදන්නට නැනමල් නෙලා දුන් ස්නේහනීය ගුරුවරයෙකුගේ වේදිකා භූමිකාව තුළ ශ්‍රේෂ්ඨ රංගදරයෙකි. වර්ෂ 1995 ජනවාරි මාස 1 වන දින අනුරාධපුර ගුරු විද්‍යාලයට ඇතුළත් වන මෙතුමා හට ගුරුවරයෙකු ලෙස පන්නරයක් ලබා දෙන සරසවිය වනුයේ මේ ගුරු විද්‍යාලයයි. එය ආශිර්වාදයක් කොටගෙන ගුරු විද්‍යාලීය අධ්‍යාපන කටයුතු වලින් පසුව ලයනල් ජයතිලකයන් නැවත වතාවක් වර්ෂ 1997 ජනවාරි මාස 1 වන දින කොටවෙහෙර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස තම දිසාපාමොක් කාර්ය ආරම්භ කරනු ලබනවා. වර්ෂ 1997 මැයි මාස 21 වන දින ලයනල් ජයතිලකයන්ගේ ජීවිතයේ සුවිශේෂිත සන්ධිස්ථානයක් සලකුණු වෙයි. ඒ සමන් චන්ද්‍රකාන්ති මැතිණිය සමග සදාදරණීය යුග දිවියකට පය තැබීමයි. මෙතුමිය වෘත්තියෙන් ක්‍රීඩා නිලධාරිනියකි. ලයනල් ජයතිලකයන්ගේ ජීවන සංග්‍රාමයේ සාර්ථකත්වයට මෙතුමිය එදා සිට අද දක්වාම තිරය පිටුපස සිට විශාල දායකත්වයක් ලබා දුන් සෙනෙහවන්ත යසෝදරාවක් විය. 2005 වර්ෂයේ නොවැම්බර් මාස 1 වන දින කොටවෙහෙර විද්‍යාලයෙන් ස්ථාන මාරුවීම් ලද මෙතුමා උඩුනෝව කනිටු විදුහලේ සේවයට එක්වන්නේ මේ කාලය අතරතුරදී. එහිදීද ප්‍රජාවගේ සහාය ලබා ගනිමින් පාසලේ භෞතික සම්පත් දියුණු කිරීමට තම නොමද මෙහෙවර කැප කරන්නට වූයේ දල හස්ති රාජයෙකු ලෙසටය. ලයනල් ජයතිලකයන් යනු සම්මාන නොලත් දක්ෂයෙකි. ඔහුට තම ජීවිතයේ වටිනාම සම්මානය හිමි වනුයේ 2005 වර්ෂයේ අගෝස්තු මාස 14 වන දින
තම කුළුඳුල් පීතෘත්වයේ මංගල පණිවිඩය දෙසවන වැකීමත් සමගය. ඒ තම දියණිය මෙලොව එළිය දැකීමයි. ඇය නමින් දමිත්‍රි රසිබබා ජයතිලකයි. ගුරු සේවයට ආයුබෝවන් කියූ ලයිනර් ජයතිලකයන් 2008 වර්ෂයේ සැප්තැම්බර් මාස පළමු වන දින සුදීරගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවයට එක්වන්නේ තම ජීවන පුස්තකයේ නව පරිච්ඡේදයකට දොරකුළු විවර කරමිනි. සුදීරගම නිකවරටිය ප්‍රදේශයේ ඇති නොදියුණු ගම්පියසකි. කුඩා සමිති ශාලාවක පැවති පාසලේ ඉරණම තීරණය කරමින් විධිමත් පාසලක් ලෙස නව පිටුවකින් රචනය කරන්නට තිරය පිටුපස අධ්‍යක්ෂකවරයා වූයේ ලයනල් ජයතිලක නම් වූ ඒ මහා වික්‍රමාන්විතයයි. ගම්වාසීන් අද පවා එය ලයනල් ජයතිලකයන්ගේ පාසල ලෙස විරාජමාන කරනුයේ ඔහුගේ අභීත වීරත්වය නැවත නැවතත් පසක් කරමිනි. 2011 වර්ෂයේ අගෝස්තු මාස 6 වන දින දෙවන වරටත් පිය පදවියෙන් පිදුම් ලබන ඒ තම ජීවිතයේ ලැබිය හැකි උපරිම ප්‍රහර්ෂයද භුක්ති විඳිමිනි. ඒ තම පුත්‍රයා මෙලොව එළිය දැකීමයි. ඔහු නමින් සෙනිර හිරාන් ජයතිලකයි. 2016 වර්ෂයේ දෙවන මාස 17 වන දින සුදීරගම විදුහලට සමුදුන් මෙතුමා 2016 වර්ෂයේ දෙවන මාස 18 වන දින දිගන්නෑව විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස එම වගකීම කරපින්නා ගනුයේ නව වසරක තම අඛණ්ඩ මෙහෙවර ආරම්භ කිරීමේ අධිෂ්ඨානය පෙරදරි කරගෙනයි. ඒ අනුව නික දිගන්නෑව ශ්‍රී දේවමිත්තේ ස්වර්ණතම යුගය රන් අකුරින් ලිවීමට සමත්කම් දක්වනුයේ ලයනල් ජයතිලකයන්ගේ ආගමනය බව එදින කිසිවකුත් දැන සිටින්නට නැතිවිය. මෙතුමා අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීම මෙන්ම පාසල් පරිසරය අලංකරණය කිරීමෙහි වැඩි අවධානයක් යොමු කරන්නට විය. ලයනල් ජයතිලකයන්ගේ කාලය තුළ දිගන්නෑව ශ්‍රී දේවමිත්තය හරිත පාසලක් බවට පත් කිරීමට සුවිශේෂිත කාර්යභාරයක් ඉටු කොට තිබේ. පාසල් අධ්‍යාපන කටයුතු දියුණු කළ මෙතුමා සෑම වර්ෂයකම සිසුන් විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනු ලැබුවේ ඉන්ද්‍රජාලිකයෙකු ලෙසය. මෙතුමාගේ කාලය තුළ ළමුන් 50කට අධික පිරිසකට විශ්වවිද්‍යාල වරම් හෝ විද්‍යාපීඨ වරම් හිමි කර ගැනීමට මෙතුමා තම දහදිය විලීන කරලන්නට විය. පාසල් නර්තනාංශයේද දියුණු කිරීමට සුවිශාල දායකත්වයක් ලයනල් ජයතිලකයන් දක්වා ඇත. ඒ හරහා 2017 වර්ෂයේ සිට වර්තමානය දක්වාම පළාත් ජයග්‍රහණ සමස්ත ලංකා ජයග්‍රහණ වලින් දිගන්නෑව ශ්‍රී දේවමිත්‍ය සැරසීමට අමිර දායකත්වයක් ලබා දෙන්නට විය. එපමණක් නොව සංගීතාංශයේද දියුණු කළ මෙතුමා හෘදයාංගමව සුබ පතන්නන්ගේ සහයෝගය ලබා ගනිමින් පාසලට අවශ්‍ය සංගීත භාණ්ඩ ගණනාවක් ලබා ගැනීමට සුවිශේෂී මැදිහත් වීමක් දක්වා ඇත. ඒ හරහා සංගීත අංශය ශක්තිමත් කර ඇත. ඒ සමයෙහි සමස්ත ලංකා ජයග්‍රහණ ගණනාවකින් පිදුම් ලැබීමට දිගන්නෑව මාතාවට හැකි වූයේ ලයනල් ජයතිලකයන්ගේ ආශිර්වාදයේ බල මහිමයෙනි. ක්‍රීඩා අංශයේද වැඩි දියුණු කිරීමට මෙතුමා සමත්කම් දක්වා ඇත. අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ සුබපතන්නන්ගෙන් ලබා ගනිමින් තිරය පිටුපස සිට සුවිශේෂිත දායකත්වයක් දක්වන්නට තරම් ලයනල් ජයතිලකයන්ගේ හදවත දේවමිත්ත මෑණියන් අතර පවතින බැඳීමත් විශ්මය ජනකය. දිගන්නෑව ශ්‍රී දේවමිත්තේ දරුවන් අංශ ගණනාවක් යටතේම සමස්ත ලංකා පළාත් ජයග්‍රහණ වාර්තා කොට ඇත. කබඩි, නෙට්බෝල්, මැරතන් එල්ලේ ක්‍රීඩා රැසකින් ශෝභමාන ජයග්‍රහණ උදා කර ගන්නට මේ දෙව්මිත් භූමිය දරාස්ගෙන සිටියා වූ ඒ මහා වෘක්ෂය වනුයේ ලයනල් ජයතිලකයන්මය. සිංහල භාෂාව හා සාහිත්‍ය අංශයේද මේ කාල පරිච්ඡේදය තුළ සුවිශේෂී ජයග්‍රහණ ගණනාවක් ලබා ගැනීමට දිගන්නෑව ශ්‍රී දේවමිත්‍ය සමත් වී ඇත. ලයනල් ජයතිලකයන් කළ සේවය සදා මිල කළ නොහැක. ලයනල් ජයතිලකයන් තම වසර 30ක පාසල් ජීවිතයට සමුදී 2025 වර්ෂයේ සැප්තැම්බර් මාස 26 වන දින තම විශ්‍රාම දිවියට එළඹෙන්නට විය.
නික දිගන්නෑව ශ්‍රී දේවමිත්‍රය ලයනල් ජයතිලකයන්ගේ නායකත්වයේ යටතේ එදා මෙදා තුර ඔබ සමග පැමිණි ගමනේ කිසිදා නොමියන සොඳුරු මතකයන් මේ පින්බිම තුළ නිදන් කරමින් සමු දෙන්නන් ඔබ සමග ගෙවුණා වූ ඒ රසවත් පරිච්ඡේදයට ඔබේ පහස ලබන්නට මේ දේවමිත්‍ය ලැබුවා වූ වාග්ය අතිමහත්ය. ඔබ වන් අයට පියාණෙනි මල් තියා වැන්තත් පවු නැත. එසේනම් ලයනල් ජයතිලක විදුහල්පතිතුමනි, පියාණෙනි ඔබට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියකට දිගන්නෑව ශ්‍රී දේවමිත් මාතාව සුභාශිංසනය කරමින් හමාර කරන්නට අවසරයි ඔබ සමග ගෙවෙනා ඒ අවසන් තත්පරය.